ක්‍රීඩකයා ඉදිරියෙන් සිටිනවා අංක 1088 සත්තර. ඔහුට අභියෝගය ලබා දෙමින් අංක 1968 ඕෂධ සහ මල්හිරු ක්‍රීඩකින් සමත් වෙනවා. නමුත් අවසන් මොහොතේ අංක 1088 මාරිස්ටලා තිඹිරිගස් කටුව මාරිස්ටලා විද්‍යාලයේ තත්සර තරඟය ජයග්‍රහණය කරනවා. තත්පර 13.5ක් ලෙස. මම මෙතන තත්සරගේ හොඳම කාලය විය යුතුයි. ඔහු එම තරඟයට මුහුණ දෙන්නේ ඍණ 1.1ක සුළඟේ වේගක ආධාරයකින්. ඒ වගේම මම දකිනවා කිසල් තුන්වෙනි කඩුල්ලේ යම් සමබර වීම අහිමි වීමක් වෙනවා. එතන ඒක ඔහුට බලපාන්න ඇති. හැබැයි ඔහු දෙවන ස්ථානයේ තරඟ නිම කරා කියලා හිතනවා. අපි දකින්නේ පුනරුපණය අපි බලමු කෙසේද මේ ක්‍රීඩකයන් තරඟය අවසන් කළේ කියලා. ඔබ කිව්ව දේ නිවැරදි. පොඩි අත්තරදීමක් සිදු වුණා. ඒ අවසරයෙන් තමයි ඔහුගේ වේගය ගිලිහි ගියේ. ඒ වගේම මල්හිරු අතිනුත් තවත් අත්තරදීමක් සිදු වුණා. ඔහුගේ වේගය ගිලිහි යන්නට ඒ බලපෑවා. කෙසේ හෝ තරඟය අවසන් කරනවා. තත්සර පළමු ස්ථානය, ඕෂධ අප දුටු ආකාරයට දෙවන ස්ථානය. ඉන්පසු බිම්සර ලයිසියම් විද්‍යාලයේ ක්‍රීඩකයා ඔහු තුන්වන ස්ථානය ලබාගත් ආකාරයට තමයි අප දුටුවේ. නමුත් අප බලාපොරොත්තු වෙනවා සමීර ඇතුළු කණ්ඩායමෙන් අවසන් ප්‍රතිඵලය අපිට ලැබෙන තුරු. මාරිස්ටලා විද්‍යාලයේ ක්‍රීඩකයා ජයග්‍රහණයෙන් පසුව ඉතාමත් උද්දාමයට පත් වී තිබෙන ආකාරයක් පෙන්වන්න කරනවා.